හරියම ළමයි අපි ප්‍රශ්න පත්‍රයක් ලබා දීලා තියෙනවා 2026 දරුවන්ට. ඒකට පිළිතුරු සාකච්ඡා කිරීම තමයි අද මේ වෙලාවේ සිදු කරන්නේ. ඔබට බහුවර්ග ප්‍රශ්න 50ක ප්‍රශ්න පත්‍රයක් සහ ව්‍යුහගත රචනාවේ ප්‍රශ්න පත්‍රයක් ලබා දීලා තියෙනවා. මෙන්න මේ පේපර් එක මේකට අවශ්‍ය පිළිතුරු තමයි ලබා දීමට මම තීරණය කරේ. ඔබට සෑම ප්‍රශ්නයකටම පිළිතුර එන විදිය කන්න විදිය මම මේ අතරතුර කියනවා. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් යථානුරූපී ප්‍රකාශය තෝරන්න කියනවා. ඒකේ උත්තර පහක් දීලා තියෙනවා. අසීමිත මිනිසුමන සපුරා ගැනීමට සමාජයේ සතු සම්පත් සීමිතය. ආදායම අසමාන ලෙස බෙදී යාම අසාධාරණයි. ලංකාවේ සංවර්ධනයට විදේශ ආධාර ලබා ගත යුතු වේ. රටකට සෑම පුරවැසියෙකුටම සමාන ආදායම් හිමිවීම අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ 10% මට්ටමක පවත්වා ගත යුතුය. එහෙනම් යථානුරූපී ප්‍රකාශය විශ්ලේෂණාත්මකයි, විද්‍යාත්මකයි, තීරණගත හැකි න්‍යායාත්මක ප්‍රකාශ. ඒකේ පස්වෙනි උත්තරයේ තියෙන ආර්ථික වෘද්ධිය 10% මට්ටම පවත්වා ගත යුතුය. එම වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒක යථානුරූපී ප්‍රකාශයක් නෙවෙයි. ඒක අභිමතානුරූපී ප්‍රකාශයක්. උත්තරේ 4 සෑම පුරවැසියෙකුටම සමාන ආදායමක් හිමිවීම අවශ්‍ය වේ. අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් ඒවා අපි දන්නේ නැහැ. ඒවා ළමයි අභිමතානුරූපී ප්‍රකාශ මත අදහස් වෙන්න පුළුවන්. ලංකාවේ සංවර්ධනයේ විදේශ ආධාර ලබා ගත යුතු වේ. ලබා ගන්න පුළුවන් නොවෙන්න පුළුවන්. අපිට හරියටම කියන්න බෑ ඒක සංවර්ධනයේ වේද නැද්ද? ඒක අභිමතානුරූපී ප්‍රකාශයක්. ආදායම අසමාන ලෙස බෙදී යාම අසාධාරණයි. ඒවා මත අදහස් වෙන්න පුළුවන්. හැබැයි පළවෙනි එක මිනිස්සුන් නම් සපුරා ගන්න සමාජයේ තියෙන සම්පත් සීමිතයි. හරියටම හරි. ඒක තමයි යථානුරූපී ප්‍රකාශය. කුමක්ද කුමක් වූයේද ආදී ප්‍රශ්න වලට පිළිතුරු සැපීමට යොමු වුණාට අන්න යථානුරූපී. එනම් පිළිතුරු අංකය 1 පළවෙනි ප්‍රශ්නයට. දෙවෙනි එක පහත දැක්වෙන සංකල්ප අතුරින් සාර්වාර්ථික විද්‍යාත්මක ප්‍රකාශය. සාර්ව සමස්ත ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කිරීම සූක්ෂම ඒවා තියෙනවා. විචාරයන් එක එක වෙනම අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාත්මක ක්‍රමවේදය. පළවෙනි උත්තරේ ආර්ථික පිරිවැය. ආර්ථික පිරිවැය කියන එක සූක්ෂම ආර්ථික විද්‍යාවට අයිති වෙන්නේ. හේතුව තමයි මෙන්න නිමෝමක් තියෙනවා. මෙන්න මුළු පිරිවැයක් තියෙනවා. හරි නේද? නිමෝම සහ මුළු පිරිවැය. නිමෝම 0.2 පිරිවැය අපි හිතමු 100 මේ පැත්තේ නිමෝම 2කට මේ පැත්තේ පිරිවැය වෙනස් වෙලා තියෙන්නේ 20ක්. එහෙනම් ආන්තික කියලා කියන්නේ මේ පැත්තේ ඩෙල්ටා Q එකකට මේ පැත්තේ ඩෙල්ටා TC කොච්චර වෙනස් වෙනවද? ටෝටල් කොස්ට් එක. මේ පැත්ත දෙකකට වෙනස මේ පැත්තේ 20යි. එහෙනම් ආන්තික කියන්නේ දෙකේ ගොඩවල් 1යි දෙකේ ගොඩවල් 10යි. මේ එකට මේ පැත්තේ 10යි. ඒකට කියනවා ආන්තික. එයා අයිති වෙන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවට. දෙවෙනි එක ආයතනික නිෂ්පාදන පිරිවැය. ආයතනික ආසූක්ෂමයි. අංක 3 සේවා නියුක්තිය අන්න සාර්වාර්ථික විද්‍යාව. රටි සේවා නියුක්තිය සාර්වාර්ථික විද්‍යාවට අයත් වේ. සමස්ත කරුණ. භාණ්ඩයක ඉල්ලුම 4 ඒක සූක්ෂමයි. සම්පත් හිගකම සූක්ෂමයි. උත්තරේ 3. පිළිතුරේ 3. ඊළඟ ප්‍රශ්න අංකයේ 3 නිෂ්පාදන සාධකයක් වශයෙන් ප්‍රාග්ධනයට උදාහරණයක් වන්නේ ස්වභාවික වනාන්තරය. 1 ස්වභාවික වනාන්තරයයි භූමියට. 2 පොස්පේට් නිධිය අයිති භූමියට සබාදාමී නිර්මාණ. බැංකුවෙන් ලබාගත් ණය මුදලයි දෙන්නේ මූල්‍ය කිසිදු සාධකයකට අයත් නැහැ. සාධක කිසියකට දාන්නේ නැහැ. අංක 5 රුපියල් 1000 මුදල් නෝට්ටුව මූල්‍යවත්කම් ප්‍රාග්ධනයේ නෙමෙයි කිසිම සාධකයකට ගන්නේ. උත්තරේ 4 තේ වගාව මිනිසා නිපදවන ලද්දා
මිනිසා මැදිහත්ව තමයි නිර්මාණය වුනේ. අන්න ප්‍රාර්ථනා. උත්තරේ අංකය 4. අංක 4 වෙනි ප්‍රශ්නය. ආර්ථික සම්පත් යනුවෙන් අදහස් වන්නේ ආර්ථික සම්පතක් නම් අනිවාර්යයෙන්ම සැපීම සීමා සහිත හිග සම්පත්. මේවට පිරිවැයක් තියෙනවා. ආවස්තික පිරිවැයක් තියෙනවා ආර්ථික සම්පත් වල. උත්තරේ පහේ තියෙන්නේ ශුන්‍ය මිලකදී අපරිමිත සැපීම. ඒවා ආර්ථික නෙවෙයි, ඒවා ආර්ථික නොවන සම්පත්. උත්තරේ පහට ගන්න බෑ, වැරදි. අංක 4 ආවස්තික පිරිවැයක් හට නොගන්නා සම්පත්. අන්න වැරදි. නොගන්නා. අංක 3 නිෂ්පාදනය නොකළ අසීමිත සැපීමක් ඇති සම්පත්. අන්න වරද්දලා. මිනිසා විසින් නිපදවන ලද සියලු සම්පත් නෑ ආර්ථික සම්පතක් නම් නිෂ්පාදන සම්පත් අතුරින් සැපීම සීමා සහිත හිග සම්පත්. හරියටම හරි. පිළිතුර අංක 1. අංක 5 වෙනි ප්‍රශ්නාංකය. පහත සඳහන් දෑ අතුරින් ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පතකට නිදසුන. ප්‍රතිස්ථාපනය කළ හැකි කියන්නේ ළමයි සබාදහම විසින් භාවිතයත් එක්කම නැවත ජනනය කරන ස්වභාවික සම්පත්. භාවිතයත් එක්කම ජනනය වෙනවා. උදාහරණ දීලා තියෙනවා, මේකේ උත්තර දීලා තියෙනවා. එක වගා කළ ඉඩම ඒවා ප්‍රතිස්ථාපනය කළ හැකි නෙමෙයි, සබාදහම වෙන්න ඕනේ. දෙක යන්ත්‍ර නැහැ. යන්ත්‍ර කියන්නේ නිපදවන ලද ප්‍රාග්ධන දෙක. කණික තෙල් නැහැ. ඩොලමයිට් නැහැ. සාගරයේ මත්ස්‍ය සම්පත. අන්න හරි. උත්තරේ 5. අංක 5ට උත්තරේ 5 වෙනි එක ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත. අංක 6 සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනයට අයිති උදාහරණය අහන්නේ. එක වරාය ගුවන් තොටුපළ නෑ, ඒවා ආර්ථික පොදුකාර්ය, ඒවා සමාජ පොදුකාර්ය නෙමෙයි. අංක 2 කුණු කසල ඉවත් කිරීමේ නල පද්ධති. අන්න සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනයේ කුණු කසල ඉවත් කිරීමේ නල පද්ධති සමාජීය දේවල්. අංක 3 වාරික් මාර්ග පද්ධති නෑ, ඒවා ආර්ථික පොදුකාර්ය, මහා මාර්ග ආර්ථික පොදුකාර්ය, ජල සම්පාදන ආර්ථික පොදුකාර්ය. උත්තරේ අංක 2. 6ට 2. ඊළඟ ප්‍රශ්නාංකය තියෙන්නේ ප්‍රශ්නාංක 7. කුමක් කොපමණ නිපදවනවාද? කුමක් කොපමණ නිපදවනවාද කියලා ළමයි කියන්නේ අපි එකට කියන්නේ සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නයක් කියලා. කුමක් කොපමණ කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න තුනෙන් එකක්. අපි එකට කියන්නේ සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නයක් කියලා. එහෙනම් ළමයි කුමක් කොපමණ නිපදවනවාද යන 7 වෙනි ප්‍රශ්නාංකේ උත්තරේ 1 සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නයක්. හරියටම හරි. අංක 2 නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නයක්. වැරදි. ඒක කෙසේ නිපදවන්නේද? ඒක වැරදි. එතකොට අංක 3 ආදායම් බෙදී යාමේ ප්‍රශ්නයක් නෑ. ඒක ගැලපීමක්. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක්. ඒවා ගැලපෙන්නේ නෑ. නිෂ්පාදන ශිල්ප ක්‍රම පිළිබඳ ප්‍රශ්නයක් ගැලපෙන්නේ නෑ. පිළිතුර සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නයක්. හරියටම හරි උත්තරේ අංක 1 4. පළවෙනි එක. අංක 8 හැම සමාජයකටම හැම රටකටම පොදු මූලික ආර්ථික ප්‍රශ්නේ. අපි ඔක්කොටම මොකද්ද පොදු ප්‍රශ්නේ? 1. විශාල මුදල් ප්‍රමාණයක් සීමිත භාණ්ඩ ප්‍රමාණයක් පසුපසම් පායාම. වැරදිනේ. ඒවට මූලික ප්‍රශ්න කියන්නේ නැහැ. ඒවා වැරදි. අපි ලෝකේ හැම රටකටම තියෙන පොදු මූලික ප්‍රශ්නේ මොකද්ද? අසීමිත වමනා සපුර ගන්න. අන්න සම්පත් කියන එක සීමිතයි. මෙන්න සීමිතයි සම්පත් අපේ මේ අසීමිත අන්ලිමිටඩ් මේ වමනා. ආන් එක තමයි ළමයි හැම රටකටම පොදු ප්‍රශ්නේ. ඔබේ පිළිතුර අංකය 1 වැරදි. අංක 5 වැරදි. දිලිඳුකම දරිද්‍රතාවය නෑ. නිෂ්පාදනයේ පරිසර දූෂණය නෑවා මූලික ආර්ථික ප්‍රශ්න නෙමෙයි. ඊග ස්වභාවික සම්පත් ආදී උපයෝජනේ වැරදි. 3 වෙනි අසීමිත වුණා සපුරා ගන්න අන්න සම්පත් ඊගකම බාධා. එහෙනම් පිළිතුර අංකය 2 8ට 2. ප්‍රශ්නාංක 9 වෙළඳපොළ ආර්ථිකයක මූලික ලක්ෂණය. මොකද වෙළඳපොළ ආර්ථිකයේ මූලිකම ලක්ෂණය දේපල පෞද්ගලිකයි. දේපල පෞද්ගලික අංශය සතුයි. පිළිතුර එක දේපල රාජ්‍ය නෑ. ඒ වෙළඳපොළ ආර්ථිකයේ නෙමෙයි. ඒක වරද්දලා සැලසුම් ක්‍රියාවලිය යන්නේ සැලසුම්ගත ආර්ථිකේ වරද්දලා සමාජ සුවසාධනය මත කටයුතු කරන්නේ සැලසුම්ගත ආර්ථිකේ. දේපල පෞද්ගලික අංශය සතුයි 4 වෙනි උත්තරේ. හරියටම හරි.
උත්තරේ 5 ආණ්ඩුවේ කාර්යභාරයේ සීමා රහිතයි. ඒක ගැළපීමක් නෑ. උත්තරේ 4 9 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 10 වෙළඳපොළ ආර්ථික පද්ධතිය තුල සමාජ සාධාරණත්වය අන්න ඊළ ගාලා පෙන්නන්න. සමාජ සාධාරණත්වයේ සඳහා රජයේ මැදිහත් වන ආර්ථිකය සැලසුම් ආර්ථිකය කියනවලු එකට. සමාජීය වෙළඳපළ ආර්ථිකය කියනවලු. සමාජවාදී වෙළඳපළ කියනවලු. ධනේශ්වර ආර්ථිකය කියනවලු. ධනවාදී ආර්ථිකය කියනවලු. ළම වෙළඳපළ ආර්ථිකයක සමාජ සාධාරණත්වයේ තියෙන ආර්ථිකයට කියන්නේ මොකද්ද? සමාජීය වෙළඳපළ ආර්ථිකය. පිළිතුර අංකය ළමයි 10ට 2. 10ට 2. අනිත් ඔක්කොම වැරදි. හොඳට ස්ටඩි කරන්න. අංක 11. අංක 11. වෙළඳපොළ ආර්ථිකයක මිලෙහි කාර්යභාරය මොකක්ද කියලා අහනවා. වෙළඳපොළ ආර්ථිකයක මිලේ කාර්යභාරය ප්‍රධාන කාර්යය මිලේ කාර්යයන් 3යි. මිලේ කාර්යයන් 3යි. මොකද පළවෙනි එක? තොරතුරු හෙවත් සංඥා සැපයීම. දෙවෙනි එක සලාකන කාර්යය සාම බල සැපයීම. එතකොට කාර්යයන් 3යි. ඒ කාර්යයන් 3ම යටත් වෙන උත්තරේ එක ව්‍යවසායකයාගේ ලාභ ජනනයේ වැරදි. ඉල්ලුම සැපීම තීරණය කිරීම වැරදි. හිග සම්පත් විකල්ප අතර බෙදා වෙන් කිරීම අන්න හරි. උත්තරේ අංකය 3. හේතුව තමයි තොරතුරු හෙවත් සංඥා, සලාකන කාර්යය, සාඩු බල කාර්යය. එහෙනම් මේ උත්තරම 3ම එකට එන තැන තමයි සම්පත් විකල්ප අතර බෙදා වෙන් කිරීම. එහෙනම් ඔබේ පිළිතුර අංකය එන්නේ 3 වෙනි එක තමයි 11 වෙනි ප්‍රශ්නෙට. අංක 12 වෙළඳපොළ ආර්ථිකයට වඩා මධ්‍යගත සැලසුම් ආර්ථික පද්ධතියක දක්නට ලැබෙන්නේ ඔන්න වෙළඳපොළ ආර්ථිකයට වඩා මධ්‍යගත සැලසුම් එකේ. එක පාරිභෝගික ස්වාධිපත්‍ය වැරදි උත්තරේ. ස්වාධිපත්‍යයේ තියෙන්නේ වෙළඳපොළ ආර්ථිකයට වඩා සැලසුම්ගත ආර්ථිකයක ස්වාධිපත්‍යය තියෙනවද? නැහැ. ස්වාධිපත්‍යය නැහැ. වෙළඳපොළ ආර්ථිකයේ තියෙන්නේ අර්ධ සත්‍ය ප්‍රකාශයක් කියලා. ඒකවල උත්තරේ වැරදි ඒක. අංක 2 නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය වැරදි. තරගයේ වැරදි. පෞද්ගලික දීපල නැහැ. පෞද්ගලික ප්‍රතිලාභ සැලකිල්ලට ගැනීම 4 වැරදි. උත්තරේ 5 ආදායම් ව්‍යාප්තිය සාධාරණ බව හරියනවා. උත්තරේ 12 වෙනි එක වෙන්නේ 5. 12ට 5. ආලමයි වෙළඳපොළ ආර්ථිකයට වඩා මධ්‍යගත සැලසුම් එකේ සමාජ සාධාරණත්වයේ තියෙන ආදායම බෙදී යාමේ සාධාරණත්වය. හරියටම හරි උත්තරේ 5. අංක 13 ආර්ථික පද්ධතියක කාර්ය සාධනය යැකීමේ නිර්ණායකයන් නොවේ. කාර්ය සාධන නිර්ණායක තියෙනවා ළමයි 8ක්. පූර්ණ සේවා නියුක්තිය, පූර්ණ නිෂ්පාදනය, බාහිර ස්ථායීතාවය, අභ්‍යන්තර ස්ථායීතාවය, ආර්ථික නිදහස කියන කියලා තියෙනවා 8ක්. මේකේ පළවෙනි උත්තරේ තියෙනවා ආර්ථික නව්‍යකරණය. නව්‍යකරණය කියලා ළමයි නෑ සාර්වාර්ථික අරමුණු කියලා නෙත් මේවා තමයි. ආර්ථික පද්ධතික කාර්ය සාධනීය නිර්ණායක කියන්නේ මේවා තමයි. මේ දෙකම සමානයි. එතකොට මේකේ උත්තරේ එන්නේ පළවෙනි එක ආර්ථික නව්‍යකරණය කියලා එකක් නෑ. උත්තරේ වැරදි. 13 තමයි එන. අපේ පිළිතුර අංකයට එන්නේ 1. 13ට 1. 14 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. අපි 14 වෙනි ප්‍රශ්නෙට යනවා. නිෂ්පාදන සම්පත්වල ඔන්න කියව ගන්න. නිෂ්පාදන සම්පත්වල හිමිකාරීත්වය, දීපල අයිතිය යන නිර්ණායක මත පදනම් වන බිහිවන ආර්ථිකයට මොකද්ද කියන්නේ කියලා අහනවා. එහෙනම් සම්පත්වල හිමිකාරීත්වයයි දීපල අයිතියයි මත ආර්ථික පද්ධතිය කියන්නේ ධනවාදී සහ සමාජවාදී. උත්තරේ 1 වෙළඳපොළ ආර්ථිකයේ වැරදි. 2 ධනවාදී මිශ්‍ර නෑ මිශ්‍ර නෑ එතන වැරදි. ධනේශ්වර සමාජවාදී අන්න හරියටම හරි. සමාජීය වෙළඳපොළ සහ සමාජවාදී ආර්ථික වැරදි. සැලසුම්ගත මිශ්‍ර වැරදි. උත්තරේ අංකය 3 වෙනි එක. 14ට 3. ළමයි ප්‍රශ්න අංක 15 අපි යනවා 15 වෙනි ප්‍රශ්නාංකයට. 15 වෙනි ප්‍රශ්නාංකය කියන්නේ අපිට භාණ්ඩයක් යන ආර්ථික විද්‍යාඥයෝ නිර්වචනය කරන්නේ කුමක්ද? ළමයි භාණ්ඩයක් කියලා කියන්නේ ආර්ථික විද්‍යාවේ මිනිසාට උපයෝගීතාවයක් ගෙන දෙන ඕනෑම දෙයක් භාණ්ඩයක්. ධන උපයෝගීතාවය කියලා කියනවා. නැත්නම් උපයෝගීතාවයක් ගෙන දෙන. ධන තෘප්තිය කියලා කියනවා. ඔබේ පිළිතුර අංකය 4. ලස්සන උත්තරේ තියෙනවා උපයෝගීතාවයේ හෙවත් ධන තෘප්තියක් ලබා දෙන දේ.
එහෙනම් 15 වෙනි එකට උත්තරේ ළමයි 4. අංක 16 ආර්ථික පරිසරයක් තුළ කටයුතු කරන පුද්ගලයෙකු නිවැරදි ආර්ථික තේරීමකදී ආර්ථික විද්‍යානුකූලව සලකා බැලිය යුත්තේ. ළමයි ආර්ථික විද්‍යාවෙන් ආර්ථික විද්‍යානුකූලව සලකා බලනවා කියන්නේ වෙන්න මේකට. ආර්ථික ප්‍රතිලාභ වක්‍රය marginal benefits. ළමයි ආර්ථික පිරිවැය වක්‍රය marginal cost. මේ දෙන්නම equal වෙන තැන ළමයි ආර්ථික පිරිවැය ආර්ථික ප්‍රතිලාභ වලට සමාන වන තැනට කියනවා සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය. ඒක තමයි ආර්ථික තීරණ ගන්න නිවැරදිම ක්‍රමය. ඔබේ පිළිතුර ආර්ථික පිරිවැය ආර්ථික ප්‍රතිලාභ වලට සමානයි. අන්න හරි උත්තරේ. පළවෙනි එක හරි. ආර්ථික ප්‍රතිලාභ ආර්ථික පිරිවැය ඉක්මවන නැහැ. equal වෙන්න ඕන, සමාන වෙන්න ඕන. එතකොට තමයි ආර්ථිකයේ සම්පත් කාර්යක්ෂම බෙදන්නේ. එතකොට තමයි නිවැරදි තීරණය. උත්තරේ 1. 16ට 1. 17 වෙනි ප්‍රශ්නාංකය x සහ y කියලා භාණ්ඩ දෙකක් තියෙනවලු. මායිමක් දිගේ පහළට යනකොට මොකද වෙන්නේ කියලා අහන්නේ. ඒක වැඩෙනද ස්ථාවරද කියලා නැහැ. එහෙම කියලා නැහැ. එතකොට අපිට අයිතියක් නැහැ. මේක වැඩෙන ආවස්තික පිරිවැයෙන් තර්ක කරන්න අයිතියක් නැහැ. ස්ථාවර ආවස්තික පිරිවැය මායිමින් අපිට තර්ක කරන්න කිසිදු අයිතියක් නැහැ. එහෙනම් අපි මේකේ තර්කය ගන්නෙ අපි ওই දෙකටම පොදුවේ ඕනෑම එකකට ඇඳලා බලනවා. x කියන භාණ්ඩ දෙකක් නිපදවනවලු y කියලා. මායිම දිගේ පහළට යනකොට එක භාණ්ඩයක නිෂ්පාදනය අඩු වෙනවා, අනිත් භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි වෙනවා. හරි නේද? උත්තරේ 4. ආවස්තික පිරිවැය අඩුයි අපිට එහෙම කියන්න බෑ. අපිට දෙවෙනි එකට ගන්න බෑ. හේතුව තමයි අපි මේක වැඩෙනද ස්ථාවරද කියලා නැහැනේ. තව ළමෙක් මේක ස්ථාවර ආවස්තික පිරිවැයට තර්ක කරනවා. ඒ නිසා සරල රේඛයකට තර්ක කරනවා. මේ සැරේ පේපර් එකේ තියෙන 24 පේපර් එකේ එතන අර ප්‍රශ්න පොඩි තිබ්බ ගැටලුවක් මේ සමාන ප්‍රශ්නයක් තිබ්බේ. 24 පේපර් එකේ උසීකුගේ. ඒ නිසානේ උත්තර දෙකටම හරි කියලා මේ සැරේ දුන්නේ. මේ සැරේ දෙකම හරි කියලා දුන්නේ. ඒ නිසා මේක නිශ්චිතව කියලා නෑ වැඩෙනද ස්ථාවරද කියලා. ඒ නිසා උත්තරේ ගන්නෙ එක භාණ්ඩයක නිෂ්පාදනයේ 15යි. උත්තරේ 4. 17ට 4. ළමයි 18 වෙනි ප්‍රශ්නේ. පහත නිෂ්පාදන හැකියාව සැලකිල්ලට ගන්නලු. ආර්ථික වෘද්ධියක් අපේක්ෂා කළ හැකි වන්නේ කවර සංයෝගයෙන්ද කියලා තමයි අහන්නේ. අපි බලමු. කවර සංයෝගයෙන්ද කියලා තමයි අපෙන් අහන්නේ. මෙන්න මෙහෙම මායිමක් දීලා 18 වෙනි ප්‍රශ්නෙලත් මෙන්න මෙහෙම. සිරස් තිරස් ගහලා. මේකට දීලා ප්‍රාග්ධන භාණ්ඩ. මේකට දීලා ළමයි පාරිභෝගික භාණ්ඩ. අපිට දීලා තියෙනවා D කියලා ලක්ෂයක් මෙතන. මේ ලක්ෂය පුළුවන්ද ඉහළ ආර්ථික වෘද්ධියක් ගන්න බෑ. මේක සේවා වියුක්තයි. රටේ සේවා වියුක්ත විරකියාව. ඒකට ඒකට ගන්න බෑ. අය B කියලා මෙතන දීලා මායිම මත එතකොට මේ පැත්තේ ප්‍රාග්ධනයටත් තියෙනවා පරිභෝජනයටත් තියෙනවා. E කියලා ලක්ෂයක් දීලා සම්පත් හිගයි නිපදවන්නත් බෑ වෘද්ධියක් ගන්න කොහොමද? C ලක්ෂය ගන්න බෑ හේතුව කියන්නේ වැඩියෙන් පරිභෝජනය අඩුවෙන් ප්‍රාග්ධනයට දීලා තියෙනවා. එහෙනම් රටක් ඉහළ ආර්ථික වර්ධනයක් ගන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රාග්ධනයට වැඩියෙන් කැප කරන්න ඕනේ නේ. ප්‍රාග්ධනයට වැඩියෙන් දෙන්න ඕනේ. එතන ලක්ෂය තියෙන්නේ A. එහෙනම් ඔබේ පිළිතුර A. ඒ ලක්ෂය තමයි නිෂ්පාදනයේ වඩා තාර්කික හේතුව. ප්‍රාග්ධන භාණ්ඩ නිපදවන්න වැඩි සම්පත් ප්‍රමාණයක් යොදලා පරිභෝජනයට අඩුයි. ඒ නිසා අපි පිළිතුර ගන්නේ කියන්නේ පළවෙනි එක. එහෙනම් 18ට උත්තරේ මට වැරදුන අංකේ 3 වෙනි එක. ඒ ලක්ෂයේ තියෙන 3 වෙනි එකේ. ළමයි 19 වෙනි ප්‍රශ්නාංකය 19 වෙනි ප්‍රශ්නාංකයට කියන්නේ පහත දැක්වෙන රූප සටහනේ කිසියම් ආර්ථිකයක් තම තෝරා ගැනීම වෙනස් කිරීමට තීරණය කර ඇති ආකාරයයි. මේකෙන් අපිට මෙම වෙනස් කිරීම වගේ ආර්ථිකයට ඇතිවිය හැකි ප්‍රතිවිපාකයක් නොවන්නේ ළමයි දෙන්න බලන්න බෑ. හොඳ ප්‍රශ්නයක්.
එක අක්ෂයක ප්‍රාග්ධන භාණ්ඩ මේකට දාලා තියෙන්නේ. මේකේ පාරිභෝජන මට වැරදුනා. මේකේ ආයෝජන භාණ්ඩ. ටියුට් එක පේපර් එක බලන්න ආයෝජන භාණ්ඩ. මේකේ තියෙන පාරිභෝගික භාණ්ඩ කියලා. පාරිභෝගික භාණ්ඩ කියලා. අපිට කියනවා මේ මෙතන A කියලා ලක්ෂයක් තියෙනවලු. B කියලා ලක්ෂයක් තියෙනවා. ළමයි A සිට B දක්වා එනවා කියලා කියන්නේ. මොකද දන්නයි වෙන්නේ? වර්තමානයේ පාරිභෝගික භාණ්ඩ වලින් අඩු කරලා මේ බලන්න R ප්‍රාග්ධන භාණ්ඩ වලට දීලා. එහෙනම් වර්තමානයේ පරිභෝජනය අඩු වෙනවා. එතකොට වර්තමානයේ පරිභෝජනයේ 15යි ආර්ථික වෘද්ධිය වේගයෙන් ශීඝ්‍රයෙන් ඉහළයයි ආර්ථික වෘද්ධිය මන්දගාමීව ඉහළයයි අංක 3 වර්තමාන පරිභෝජන මට්ටම 15යි අංක 4 අනාගත පරිභෝජන මට්ටම ඉහළයයි ආයෝජන වෙනුවෙන් පරිභෝජනයේ කැපකිරීමට සිදුවී අපෙන් අහන්නේ නොවන එක. ළමයි වර්තමාන පරිභෝජනයේ 15 යනවා ඒක හරියනේ. ආර්ථික වෘද්ධිය මන්දගාමීව ඉහළයයි. අපිට එහෙම කියන්න බෑ. උත්තරේ දෙක. අපිට මන්දගාමීව ඉහළ යනවා කියලා එහෙම කියන්න බෑ. 19ට එන ළමයි නොවන එක දෙක. දෙවෙනි එක තමයි කෙරෙන්නේ. ගන්න 20. ආර්ථික පසුබැසීමක් නිෂ්පාදනය කියා මායිම්ග පෙන්වන්නේ කොහොමද කියලා අහනවා. ළමයි පසුබැසීම කියන එක తాවකාලිකයි ආර්ථිකය. ඒවත් දීර්ඝකාලීන සිද්ධි නෙමෙයි. එහෙනම් తాවකාලික සිද්ධි නිසා අපි මායිමේ ඇතුළත තමයි ළමයි ආර්ථිකයේ පසුබැසීම පෙන්වන්නේ. එහෙනම් පළවෙනි එක මායිම වමට විතැන් කරලා නැහැ. වමට විතැන් කරලා පසුබැසීම පෙන්වන්නේ නැහැ. ඇතුළත ලක්ෂ වලට පෙන්වන්නේ. හරි නේද? දෙක මායිම වම්පස පිහිටි ලක්ෂයකිනි. right. අංක 3 වක්‍රයේ දිගේ ඉහළට ගමන් කරයි. වක්‍රයේ දිගේ යන්නේ නැහැ පසුබැසීමට. අංක 4 නිෂ්පාදන වක්‍රයේ දෙස සිට මූල ලක්ෂයේ දෙසට ගමන් කිරීමෙන් අන්න හරි. අංක 5 මූල ලක්ෂයේ දෙස සිට වක්‍රයේ දෙසට නෑ වක්‍රයේ දෙසට යන්නේ. ආල්ලමයි මූලයේ දෙසට තමයි පසුබැසීම පෙන්වන්නේ. උත්තරී අංකය 4. එහෙනම් 20ට 20 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4 වෙනි එක. 4 වෙනි එක. ළමයි 21 වෙනි ප්‍රශ්නෙට යනවා. ප්‍රශ්නාංක 21ට යනවා. ප්‍රශ්නාංක 21 කියන්නේ ළමයි 21 වෙනි ප්‍රශ්නේ කියන්නේ ළමයි මොකද ප්‍රශ්නයක් මොන බලන්නේ මොකද ප්‍රශ්නයක් දීලා තියෙන 21ට අපිට දීලා තියෙනවා x සහ y කියන භාණ්ඩ වර්ග දෙකක් හොඳට ස්ටඩි කරන්න. ඒකේ දීලා තියෙනවා x භාණ්ඩ ඒකක 20 සිට 30 දක්වා මේ මෙහෙම දීලා තියෙනවා x භාණ්ඩ ආම් y භාණ්ඩ ළමයි x භාණ්ඩ බේම් 20 බේම් 30 20 ඉඳලා 30ට යනකොට ඒ කෙලින්ම y වල තියෙන්නේ ළමයි 20 කෙලින් 200 ළමයි 30 අන්න 130. එහෙනම් 20 ඉඳලා 30ට 10ක් වැඩි වෙනකොට ආල් ළමයි මෙතන කැප කරලා තියෙන්නේ 70ක්. y වලින් කැප කරලා තියෙන්නේ 70ක්. අපෙන් අහන්නේ ආවස්තික පිරිවැය. එහෙනම් 70ක්. මේන් කැප කරලා තියෙන්නේ 70ක්. එහෙනම් පිළිතුර එක 200යි y වලින් වැරදි. 2y එකක 130යි වැරදි. y එකක 10යි වැරදි. y එකක 7යි වැරදි. y එකක 70යි. එහෙනම් උත්තරේ 5. එහෙනම් 21 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ 5 වෙනි එක. එහෙනම් ළමයි sorry. පේන්නේ හරි 21 වෙනි ප්‍රශ්නෙට එන්නේ උත්තරේ අංකය 5. අපි යනවා 22 වෙනි ප්‍රශ්නෙට. 22 වෙනි ප්‍රශ්නෙට යනවා. මම මේක මතනවා බෝඩ් එකේ. ඔබ ඒක නැවත නැවත ස්ටඩි කරන්න. ළමයි 22 වෙනි ප්‍රශ්නය නිෂ්පාදනය කියා මායු වක්‍රයක් මත සෑම ලක්ෂයකම අපේක්ෂා කළ හැකි වන්නේ මේ ළමයි මායිම මත. මේ මායිම මත හැම ලක්ෂයකින්ම අපේක්ෂා කරන්නේ මොකද්ද ළමයි? නිෂ්පාදන කාර්යක්ෂමතාවය. මොකද්ද ළමයි? නිෂ්පාදන කාර්යක්ෂමතාවය. මේක කරන්නේ නිෂ්පාදන හැකියා මායිම කියන කොටසේ. ඔබේ පිළිතුර ගහන්නේ 3 වෙනි එකට. 22ට 3. 22ට 3 උත්තරේ. ළමයි 23 වෙනි ප්‍රශ්නෙට යනවා. නිෂ්පාදන හැකියා වක්‍රයක් දකුණට විතැන්වීමට බලපාන සාධකයේ කුමක්ද? ළමයි නිෂ්පාදන හැකියා වක්‍රයක් දකුණට යන්නේ 1
සාධකවල ඵලයේ ඉහළ යාම හරියටම හරි. ඵලයේ ඉහළ යාම. දෙක සේවා නියුක්තිය ඉහළ යාම. එහෙනම් ඇතුළත සිට මේ මායිම දෙසට එන්න පුළුවන්. මායිම දෙසට එන්න පුළුවන්. ඒකෙන් වක්‍රයේ විතන් වෙන්නේ නැහැ දක්වනට. දෙක වැරදි. අංක 3 සේවා වියුක්තිය ඉහළ යාම. වියුක්තිය පෙන්වන්නේ ඇතුළත ලක්ෂය. තව වියුක්තිය වෙනවා ළමයි මායිම සිට මේ මායිම ඇතුළ සිට මූලයේ දෙසට සේවා වියුක්තිය තව වැඩි වීම. එතකොට ඒක වැරදි. වැරදි එතකොට ඒක. උත්තරේ අංක ළමයි බාහිර සුද්ධ සංක්‍රමණ ඉහළ යාම. ඒක මායිම වමට ආර්ථික පසුබැසීම මායිම ඇතුළත ලක්ෂ කරා යනවා. උත්තරේ 1. 23ට ඒක උත්තරේ. 24 වෙනි ප්‍රශ්නාංකය 23ට 1. ප්‍රශ්නාංක 24 නිෂ්පාදනය කිය මායිම නිර්මාණය කරනකොට උපකල්පනයක් නොවේ. ළමයි භාණ්ඩ වර්ග දෙකයි එක උපකල්පනයක්. සම්පත් සම්භාර ස්ථාවරයි උපකල්පනයක්. තාක්ෂණය වෙනස් වෙන්නේ උපකල්පනයක්. පූර්ණ හා උපරිම කාර්යක්ෂමතාවකින් උපයෝජනය කිරීම උපකල්පනයක්. සම්පත් උපයෝජනය සඳහා නවීන තාක්ෂණය අන්න වැරදි. උත්තරේ නම් නොවන එක 5. 24ට උත්තරේ 5. 25 ප්‍රශ්නාංක 25 නිෂ්පාදනය කිය මායිමක බෑවුමින් පෙන්වන්නේ බලන්නකො බෝඩ් එක දිහා. බේ මායිම මෙයාගේ බෑවුම බේ ඩෙල්ටා y වෙන්න ඩෙල්ටා x. එහෙනම් ඩෙල්ටා y divide ඩෙල්ටා x බෙදනවා. මොකද්ද වෙන්නන්නේ බෑවුම. බෑවුම හොයනවා කියලා පෙන්වන්නේ මොකද්ද ආවස්තික පිරිවැය. එහෙනම් මායිමේ බෑවුම ගණනය කිරීම කියන්නේ ආවස්තික පිරිවැය සෙවීම. ඔබේ පිළිතුර අංක 1 හරි 1 හරි. දෙකාන්තික පිරිවැය නැහැ. නිෂ්පාදන කාර්යක්ෂමතාවය නැහැ. නිෂ්පාදන කාර්යක්ෂමතාවය නෙමෙයි. සම්පත්වල ඵලය ඉහළ යාම නෙමෙයි. උත්තරේ අංකේ 1 25ට 1. හරි. එහෙනම් ළමයි මම ඔතෙන්ට එනකන් තියෙන්නේ පළවෙනි පාඩම ආශ්‍රිතව නිෂ්පාදනයක් යමායිම ඇසුරු කරගෙන තියෙන ප්‍රශ්න සංඛ්‍යාවුත් එක්ක. එහෙනම් ප්‍රශ්න අංක 25න් මේ පේපර් එකේ පළවෙනි පාඩමට අදාළ සියලුම ප්‍රශ්න වලට මම පිළිතුරු දුන්නා. මොනවා හරි ගැටලුවක් තියෙනවා ඔබට මට මැසේජස් කරන්න පුළුවන්, ආන්න පුළුවන්, WhatsApp එක හරහා ආන්න පුළුවන්. ඇයි අහවල් එකට අහවල් පිළිතුර ආවේ නැත්තේ? ඇයි අහවල් එකට අහවල් පිළිතුර ආවේ? අන්න ඒ වගේ ඔබට විශ්ලේෂණයක දෙන්න පුළුවන්. ඔබට ඕන වෙලාවක අහන්න පුළුවන්. මම එන මේ ප්‍රශ්න 25ට මේම උත්තර දීලා අද මම දැනට මෙතනින් නතර කරනවා. නැවත ප්‍රශ්නාංක 26 සිට ප්‍රශ්නාංක 50 දක්වා තියෙන්නේ දෙවෙනි පාඩම ආශ්‍රිතව. ඒ ප්‍රශ්න වලට මම ඔබට තව ඉදිරි වේලාවකදී ඔබට මේකට පිළිතුරු සපයනවා. ඒකට සහ දෙවෙනි පත්‍රයකට පිළිතුරු සපයනවා. මේ වගේම ඔබ එක සම්බන්ධ වෙන්න ලින්ක් එක ඔන් කරලා ඔබට බලන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.